ඊළඟ පරම්පරාවේ ඩිජිටල් විප්ලවය ඇල්ෆා පරම්පරාව. අයිබෝවන් තාක්ෂණික ලෝකයේ ඇතුලේ අප සෑහෙන කාලයක් මිලේනියල්ස්ල සහ ජෙනරේෂන් ඉසෙඩ් නැත්නම් ජෙන් Z පරම්පරාවන් ගැන ගොඩක් දී කතා කළා. හැබැයි දැන් අපේ අවධානය යොමු වෙන්න ඕනේ මිනිස් ඉතිහාසයේ බිහිවෙන වඩාත්ම සුවිශේෂී සම්පූර්ණයෙන්ම තාක්ෂණය එක්කම බද්ධ වනු අලුත්ම පරම්පරාව දෙසටයි. ඒ තමයි ඇල්ෆා පරම්පරාව ජෙනරේෂන් ඇල්ෆා. 2010 සහ 2024 වසරවල් අතර කාල සීමාවේ උපත ලැබූ දරුවන් මේ පරම්පරාවට අයිති වෙනවා. ජෙන් Z පරම්පරාව ස්මාර්ට්ෆෝන් සහ සෝෂල් මීඩියා එක්ක හැදී වැඩෙද්දී ඇල්ෆා පරම්පරාව හැදී වැඩෙන්නේ chat GPT, සජීවී AI සහායකයන් සහ ස්වයංක්‍රීය තාක්ෂණයන් මැදයි. ඒ නිසාම ඔවුන්ම හඳුන්වන්නේ AI native පරම්පරාවක් විදිහටයි. ඔවුන්ට කෘතිම බුද්ධිය කියන්නේ පුදුමයට කරුණක් නෙවෙයි. Tamanගේ සාමාන්‍ය ජීවිතේම කොටසක්. ඒවදෙම ඔවුන් හුදෙක් තාක්ෂණය පරිභෝජනය කරන්නන් විතරක් නෙවෙයි. රෝබ්ලොක්ස් වැනි ක්‍රීඩා හරහා ඔවුන් කුඩාකාරයේදීම තමන්ගේම ඩිජිටල් අවකාශයන් නිර්මාණය කරන සැබෑ කෝ-ක්‍රියේටර්ස්ල පිරිසක්. මේ හේතුව නිසාම සාම්ප්‍රදායික කටපාඩම් කරන අධ්‍යාපන ක්‍රමය ඇල්ෆා පරම්පරාවට ගැලපෙන්නේ නැහැ. ඔවුන් ප්‍රිය කරන්නේ ක්‍රීඩාවක් ආකාරයෙන් ඉගෙන ගන්න, නැත්තම් ගේමිෆයිඩ් ලර්නිං ක්‍රමවේදයන්ටයි. අනාගතයේදී ඔවුන් අධ්‍යාපනය ලබන්නේ තමන්ගේ දක්ෂතාවයට අනුව වෙනස් වන කෘතිම බුද්ධියෙන් ක්‍රියාත්මක වන පුද්ගලික ගුරුවරුන්. ඒ කියන්නේ AI ටියුටර්ස්ලා හරහායි. ඔවුන් දැනුම රැස් කරනවට වඩා ඒ දැනුම ප්‍රායෝගිකව නිර්මාණශීලී ව්‍යුහයන් බවට පත් කරන්නේ කොහොමද කියන එකටයි මුල්තැන දෙන්නේ. අනාගතයේදී වෙළඳපොළ තීරණය කරන ප්‍රධානතම පාරිභෝගික පිරිස වෙන්නෙත් මේ ඇල්ෆා පරම්පරාවයි. ඔවුන්ව ආකර්ෂණය කරගන්න නම් ව්‍යාපාරික සන්නායමයන් ලෙගසි විලාසිතාවලින් මිදෙන්නම ඕනේ. භෞතික දේවලට වඩා ඩිජිටල් වත්කම්, ඒ කියන්නේ ඩිජිටල් ඇසෙට්ස් සඳහා මුදල් වියදම් කරන්න මේ පරම්පරාව වැඩි කැමැත්තක් දක්වනවා. හැබැයි ඒ හැමදේම අතරේ පරිසරීය සුරකිරීම සහ සාදාචාරාත්මක වටිනාකම්, ඒ කියන්නේ ඩිජිටල් හියුමනිසම් ප්‍රදර්ශනය කරන සන්නායමයන් කෙරෙහි ඔවුන්ගේ ආකර්ෂණය ඉතාමත් වැඩි. කොහොමුණත් මේ අධි ඩිජිටලීකරණය නිසා ඔවුන් බරපතල සමාජීය සහ මනෝවිද්‍යාත්මක අභියෝග කීපයකටත් මුහුණ දෙනවා. කෙටි වීඩියෝ වලට ඕනවාට වඩා හුරුවීම නිසා ඔවුන්ගේ අවධානය රැඳව ගැනීමේ කාලය අඩුවීම සහ සැබෑ ලෝකයේ මිනිස්සුන් ඇසුරු නොකිරීම නිසා ඇතිවන ඩිජිටල් හුදකලා වීම මේයින් ප්‍රධානී. ඒ වගේම හැම දෙයකටම AI සහාය ලබා ගැනීම නිසා ස්වාධීනව ගැඹුරින් සිතීමේ හැකියාව දුර්වල වීමේ අවදානමක් තියෙනවා. සාරාංශයක් විදියට කිව්වොත් ඇල්ෆා පරම්පරාව කියන්නේ අනාගතයේදී මිනිස් විඥානය සහ බුද්ධිමත් තාක්ෂණය එකට ඒකාබද්ධ කරන සැබෑ පරම්පරාවයි. ඔවුන්ව නිවැරදිව වටා ගැනීම සහ නිසි මඟ පෙන්වීම ලබා දීම සමස්ත ලෝකයේම අනාගතය තීරණය කරાવી. තාක්ෂණික ලෝකයේ මෙවැනි අලුත්ම තොරතුරු සහ ගැඹුරු විශ්ලේෂණයන් නිරන්තරයෙන් දැනගන්න පරිගණක.com වෙබ් අවතාවිය සමග නිතරම රැඳී සිටින්න. නැවත හමු වෙමු. ස්තුතියි.